ඔන්න අදත් පප්පගමේ එකම කාලගෝට්ටියක් වෙනද වගේම ඔන්න බුකුබුකුගේ බෙහෙතක් වැරදිලා මොනවද වෙන්න කියලා බලමු එහෙනම්. මොකද මේ උදේ පාන්දරමගේ නිින්ද කඩන්න හදන්නේ? මෙහේ තියෙන හැම ගෙදරකම දොරවල් රෝම නීතියට අනුව හදලා තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් දඩ කන්න තමයි වෙන්නේ. ගමේ හැම දොරක්ම අඩි 4යි අඟල් කාලක් උසින් අඹලියෙන් සෑදිය යුතුයි. අටපට්ටම් ඇඩෙන් ලෝහල්ලුවක් දැමිය යුතුයි. මොන මගුලක්ද මේ කියලා තියන්නේ? උරුණු සොසේජස් එකක්. අපිට අද නම් මොනාලිසා කැටයම් බලන්න ඕනේ නැති වෙයි. පේන විදියට අර තඩියගේ ආසම සොසේජස් එකක් වගේ. ඒයි මෙහාට එනවලා. කිව්වම ආලා එන්නයි නේද කිව්වේ? යාළුවනේ එළියට ගිහිල්ලා සෙල්ලම් කරමුද? යමුකෝ අනේ යමුකෝ. පොඩ්ඩක් සංසුන් වෙන්න සූකිරි. දුවල පැනලා සෙල්ලම් කරන්න ඕනේ නෑ. විශේෂයෙන් මේ රස්නි කාලේ. එළියට ගියොත් අපිව අවුවට පිච්චේ. ඔව් මේ තියෙන කළු මදිවට මට තවත් කළු වෙන්න වෙන්නේ. ඉතින් අනේ ඒක හරි ජොලි වැඩක් නේ. යන්තම් වැඩකට ආවා. පුදුම ක්‍රීස්ටයක් තියෙන්නේ. මගේ හාම් පුතා කොණ්ඩේ රැවුලයි වගේ අලුත් බෙහෙතක් හැදුවා. ඒ ඔයාට ගන්නද? මම මේකට අඩුම කුඩුම ටිකක් දාලා පොඩි වෙනසක් කළා. සුබ උදෑසනක් වේවා. ඔන්න මං ඔයාලට ප්‍රණීත කෑම ගොඩක් අරන් ආවා. ඒත් බබියෝ මෙතන තියෙන එකයිනේ. අයියෝ කොහමන් ගෙනාපු කෑම ටික? අනේ එතන මීට වැඩිය තිබුණානේ. මේකට ඔයාලා හොයන්න. මේකද විසිකුරුට්ටන්ගේ නවාතන. මේක අපි කාලෙත් තිස්සේ හොය හිටියේ. ඒකට වැඩ පෙන්නම කොල්ලනේ. නවත්තනවා මේ දැම්ම. මෙතන බලපුරයක් නේද? මේ එයාලට මොකද උනේ? හපොයි දෙයියනේ. මේ මොකද්ද මට උනේ? ගෝල්කාරන්ගේ විකාර මෑජික්. තමුන්ට අද බේරෙන්න වෙන්න කොටෝ. අප්පොච්චි අපි මේ කොහෙටද වැටුනේ? කොහෙටද කියලා නම් දන්නේ නැහැ. හැබැයි සොසේජස් කන්නක් උඩ තමයි ඉන්නේ. අපි කොහොමද මෙතෙන්ට ආවේ? කොහෙද කොට අපේ බල්ලෝ? මම නම් දන්නේ නැහැ අපි මේ වැඩේ ඉක්මනට ඉවර කළා මාලිගාවට ගිහලා හොඳ පේන්ටියක් ගහමු. තේරුණාද? අපොච්චි මේ මොකද? නියමයි. දැන් මේකේ පනින්න. අයියෝ අර බොකෝගේ වැඩ කරන්න නැති බෙහෙත හින්දා අපි වටේ යනවා. අපි මේ ඉන්නේ සර්කස් එක්කද? කොහොමද? මගේ ජොබ් එක නැති කරන්නද මෙහෙට ආවේ? මෙයා නම් ඇත්තම සිංහයෙක් වගේ. තමුන්ගේ යාළුවෝ නෑ තමුන්ව බේරගන්න. කොහමද මගේ පූස් නියපොතු වල සැර? ඔයා නියම වෙලාවට ආවේ කලු. මෙයාට වුණොත් නම් අපි කෑල්ලකට දුරට ගන්න. එතකොට මේකට දර සිංහාසනය කියන්නේ මං එහෙම එක වාඩි වුණාමයි. අපි හිමීට මාරු වෙමු. මේ ජිරිබිරිස්ගේ දේවල් මට වෙන තැනකට ගෙනියන්න උදව් කරන්න. රෝමන් කරුවෝ මෙතන දැනගත්තා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ආයෙත් එයි. ඒ ඉතින් බෙහෙතේ බලපෑම නැති වුණාමනේ. ඕහ් බය වෙන්න එපා. එයාට කිසි කරදරයක් නැතුව ඇති. කවුද? ඔය දැක්කනේ? කොහෙද උට අනිත් අය? මන් දන්නේ නෑ මන් දඩෝරියත් එක්ක. ඔයාගේ මේ විකාර බේද හින්දා අපි හැමෝම කැලේ හිටියේ
අනවසර සංක්‍රමණිකයෙක් ඇවිල්ලා මෙයාව කුදලලා එළියට දාන්න වහම ක්‍රියාත්මක වෙන්න. පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරන්නම්. මම මේ කියන්න හැදුවේ දැන්නම් මට දිව්‍යෝක කියාවගේ දැනෙන්නේ. ඔව් මට ඕන හැමදාට මෙහාට වෙලා ඉන්න. ඩොඩිකුකු ඔය ඉන්නවද? නෙලගෝ අපි මුකුත් තුනේ නෑ කියලා හිතාගමු. එතකොට මේ හැමදේම හරියයි. පොඩ්ඩක් ඉන්න. ඔය මිටිය හින්දත් දන්නේ අපි තැන් තැන් වලට මාරු වෙන්නේ. එහෙමද? වෙන්න බෑ. දැන් රෝමන් කාරයෝ අපේ නවාතන ගැන දන්නවා. ඉතින් මට මොකද? මේක අපේ තැන. බලුකෝඩුවක් නෙමෙයි. මේ මොන මංගල්‍යයක්ද? අනවසර ඇතුළු වීමක් සාහසිකයි. බයෙන් එපා. අපි ඔය අතුරුදහන් වෙයිනේ. ඔව් නේද මට ඒක අපතිකුණානේ. අපි කියලා තියෙන විදිහට කට්ටිය දොරවල් ටික වෙනස් කරා නේද? ඔයාට ඕකෙන් පාරක් ගහන්න ඕනේද? වැඩි හිතන්න එපා කොට කලිසම්. මම මේක ටිකක් හිමීට වගේ ගහන්නම්කො බලන්න. මංගාට ජැක් කියලා කිව්වට කමක් නැද්ද යාළුවා? මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ. අනේ සෑහෙන කාලෙකින් ඔයාලා. මේ ඇත්තම ඔයාලාද බොරුවක්ද? ඔව් මේ අපි තමයි ඇත්තටම ඉන්නේ. මං හිතන්නේ බෙහෙතේ බලපෑම නැති වේගන යනවා. ඒත් දැන් රෝමන් කාරයෝ අපේ නවාතන ගැන දන්නවා. එන්න යමු. මෙතන අපි වීරක්‍රියා ගොඩාක් කරපු තැනක්. ඒත් දැන් ඉතින් මෙතෙන්ට සමුදෙන්න වෙලාව ඇවිල්ලා. මේ රස්නේ වෙලා එළියට ගියොත් අපිට පිස්සු ඇදලා තමයි නවතින්නේ. ඕනේ නම්. කොහොමද ඉතින් බොස්? අර බේත බලපෑම ගිහින් වගේ. එන්න කොල්ලනේ. මෙදා පාරේ යාලට ගැලවෙන්න ලැබෙන්න. අනුන්ගේ තැන්වලට කඩාගෙන බිඳගෙන එන්න ලැජ්ජ නැද්ද? මෙතන මෙහෙ බල්ලන්ට තහනම්. මොකක්? නෑ නෑ මේක තමයි විසේ කුරුට්ටු හැංගිලා ඉන්න තැන. විසේ කුරුට්ටු හැංගිලා ඉන්න තැන කිව්වා? ඒක තමයි මං අහපු ලොකුම විහිළුව. දන්න කාලින්දන් අපේ හත්මුතු පරම්පරාවම ජීවත් වුණේ මෙහෙ. කලින් මෙතන අර විසේ කුරුට්ටු හිටියා. අනේ දෙයියනේ බල්ලෝ ඉතින් හැමතැනම ඉන්නවනේ. ඒ බලු ගතිය. මෙතන වෙන බල්ලෝ ඉන්නවද? නෑනේ. අනුන්ගේ ගෙවල් වලට එබෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි නේද? අද්දකවලව නැවිලා තියෙන්නේ. මොකුත් ගෙනල්ලත් නැහැ. සොසේජස් නේති. ආයෙනම් මේ පැත්ත පලාතකවත් එන්න හිතන්නවත් එපා හරිද? මට විශ්වාසයි යාලගේ තැන මේක කියලා. ඒ වුණාට මේ අවුවේ සරට මොනවත් හිතා ගන්න බෑ. එතකොට අපි කාපු සොසේජස් ඇත්තේව නෙමෙයිද? හැබැයි ඒව රසයි. ඒ කියන්නේ මේක හැටියට හැම දොරක්ම දැන් හදලා ඉවරයි. තමුල්ලගේ ඔලු නරක් වෙලාද දෙන්න ඔබ දානවා කුණුවස් කරන්න. බගිතු නැති වෙයි කියලා. තුන්දෙන එකතු වෙලා කුණු ගොඩක් හැරුවද? බලනවා තියෙන ගඳ මාලිගාවත් ගඳ ගහනවා. අද තුන්දෙනාට කෑම නෑ.
එයාලව කොහොමහරි රැවැට්ටුවා. ආයෙත් මේ පැත්තට එන්න හිතෙන්නේවත් නැතිව. ඒකනම් ඇත්ත. දැන්වත් අපි කාලයිමුද? අපේ නවාතැන බේරුණා. ඒත් ඒක සමරන්න පාන් කැල්ලක්වත් නෑනේ. ඕන්න මට පුළුවන් මේව පාවිච්චි කරලා එකක් මවන්න. අනේ බා. ඉන්නකෝ ආයි මං ඔයාලට කිසිම දෙයක් හදලා දෙන්නේ පප්පගමේ පොළොවයට උමගක ඔන්න අද ලොකු ප්‍රශ්නයක්. අලුත් ප්‍රවාහන ක්‍රමයක් අත්හදා බලන්න ගිහින් මොකද වෙන්නේ කියලා බලමු. පරිස්සමින් ආරක්ෂක පලියට වදිනවා. මේවට මාව ගාව ගන්නතු පාඩුව සෙල්ලම් කරන්න කොනේ. දිරිබිරි සිටිය නම් මෙහෙම භූමිකම්පා වෙන්න. ඒක ටික කමුතුයි. එන්න අපි ගිහින් බලමු. මට නම් බෑ. මොකද ලෝකෙ අනිත් පැත්ත හැරුණත් නින්ද තමයි මට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ කලු ඔයාලට පුළුවන් නේද මට මෙතන අස් කරන්න උදව් කරන්න? හරි එහෙනම්. හැබැයි මේක පුරුද්දකට තියාගන්න එපා. ඇත්තටම මොකද්ද මෙතන උනේ? ඔයාලට හොඳටම විශ්වාසද හස කඩාගෙන වැටෙන්නේ නැති වෙයි කියලා. ඒකනම් කියනවත් නැහැ සෝකිරි. බලන්න. ඔය තියෙන්නේ ඇසාගේට. ඒ වුණාට ඊට වඩා පොඩ්ඩක් වෙනස් වගේ. අපොයි දෙයනේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ලෝන් එක ගෙව්වා විතරයි. අදල්ලපු මාලු. මේ රෝමන් කාර්ය මුළු ගම විනාශ කළ තමයි පස්ස බලන්නේ. අපේ නෝන වතුර දුන්න බෝතලෙත් කැඩුණා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා අමාරයි. මෙතන මොකක් මාරි අවුලක් තියෙනවා. හතරහන්දි කැඩනකම් ඇවිදලත් කිසිම හෝඩුවක් හොයාගෙන නෑනේ. මලගෙලියයි ජූලි හතයි මේ මොකද්ද මේ? ලොකු ඉපතක් වෙන්නයි හදන්නේ ඉක්මනට පායින්න. සූගිරි සූගිරියෝ. අනේ මම මෙතන ඉන්නවානේ. අවසාන නැවතුම අවසාන නැවතුම හැමෝම ඉක්මට බහින්න. වේදිකාවෙන් ටිකක් එහාට වෙන්න අඩිය දීලා බහින්න. ඔබතුමාගේ පළවෙනි කෝච්චි සංචාරය කළ මොනවද හිතෙන්නේ ජෙනරල් තුමනි? මං කියන්නේ මේක හොඳට විනෝද වෙන්න පුළුවන් නේද? මාලිගාවෙන් දැන් පාලම ළඟට යන පාරක් අපිට ඉක්මනට හදලා ඉවර කරන්න පුළුවන් උතුමාණනි. ඒක නියම වැඩක්. අර ගන ගහන ගෝල්කාරයෝ මග ඇරලා දැම්මට ඕනම තැනකට යන්න හරිම ලෑසි. සමහරකට මේක රෝමෙට පෙන්නලා මටත් ඉක්මනට ආයේ රෝමෙට යන්න පුළුවන් වෙයි. මටත් මේ පිස්සු පප්පලයක් ගමේ ඉඳලා ඇති වෙලා තිබුණේ. රෝමෙට යන්න තියෙනවා නම් කියලා වැඩක් නැහැ. ඒ වගේම මේකෙන් ඕනම දෙයක් ප්‍රවාහණය කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මේ පූසක් කැම එහෙම පටවන පරක්කුව විතරයි. ඇත්තටම කියනවනේ මේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ කොච්චි පෙට්ටිය පොඩ්ඩක් දෙදරන එක විතරයි. මං කියනවාට පොඩ්ඩක් පාත් එක එන්නකෝ. මං දැන් මෙතන තියෙන උඩ කොටස පෙන්නන්න. මෙයාලගේ මේ අලුත් නිර්මාණ හින්දා ගමේ හැමදේම විනාශ වෙන්න පුළුවන්. යමු. අපි ගිහිල්ලා මේ බක්කි කරන්ට කුඩු පට්ටම් කරලා දාමු. අනේ ඒක හරි ෂෝක් වගේනේ. අපි එක සැරයක් එක පැදලා බලමුකෝ. හැමෝම නගින්න යන්න හදන්නේ. චුට්ටක් වමට නෑ නෑ දකුණට. අයියෝ ඒත් මැද නෙමෙයිනේ. හරි ඉතින් අපි මෙතෙන්ට මැද කියලා කියමු. මේක ගොඩාක් වැදගත් එකක් කලු. මේක අපේ සූරවීර දිරිබිරි සටන්ඩ පාවිච්චි කරපු එකක්. දවසක් එයා මාව රෝමන් කාරීන්ගෙන්
සමාවෙන්න මම යනවා මොකද මේම කඩම් වැටුනොත් මාව චප්ප වෙලා යයි. මම මෙතනම ඉන්නවා. නැත්තම් කවුද ඉතින් මෙතන ජිරිබිරිස්කේ තියෙන වටින දේවල් ටික ආරක්ෂා කරන්නේ? ඔයාට ඔතනින් එළියට එන්න හිතෙයි. අයියෝ කසට වෙලා රිංගගෙන ඉන්න නැතුව පොඩ්ඩක් එළියට පහලට බහින්නකෝ අනේ. මැරුණත් බෑ. අපෝ. කොහෙටද මේ බකි කරද්ද ගියේ? මං කිව්වනේ කලින් වඩක් දෙමු කියලා. ඇහුවේ නෑනේ. ඉවසන්න අපිට ඒකට වෙලාවක් එයි බබියා. මොනාද ඔයාලා පහුරු ගන්නේ? මේ තැන අයිති වෙන්න ඕනේ අපිටයි. අර මෝඩ රෝමන් කාරයෝ ඇවිල්ලා අපේ නවාතැන විනාශ කරලා දැම්මා. ඉතින් ඔයාලා කියන්නේ ඔහොම කරාම හැමදේම හරියයි කියලාද? ඇයි වෙන මොනවද කරන්න කියන්නේ? අදහසක් නම් තියෙනවා. ඔයාලා නියමෙට වැඩේ කළා. මේ ගලක් කොහෙන්ද මෙතෙන්ට ආවේ? මං ඔයාලට කිව්වනේ ඒක හරි චුලියානේ. කරත්තේ එහෙමමයි. අපරාධය අපිට රේල් පාර කඩන්න තිබ්බේ. ඔයාට ඕනේ ඒ දේද? බබියා? නෙලමු! අර වදකාර විසේ කුරුට්ටෝ ටික මෙතනට අතරින් ගලා. ඒ අපිටද වදකාරයෝ කියලා කිව්වේ? මං කිව්වනේ මට මෙතනින් එන්න බෑ. හරි ඔය 64 නවත්ත ගන්න. හැබැයි මට මේ බඩු මුට්ටු දාලා යන්න බෑ. හරි හරි ඉතින් මේ අටමගලේ තරම් යමුකෝ. හොඳ පූසි. ඒත් ඕක විතරක් නෙමෙයි ගෙනියන්න තියෙන්නේ. නෙලමු! වදකාර කොටා මන් දන්නවා ඒ තමුන් කියලා. මේ දඩෝරිස් ඔයාගේ තොප්පිය තියෙන්නේ දැන් මං ගාව. ඔහොම ඉන්න. තනියෙන් සෙල්ලම් කරන්න ඔට්ටු නෑ. අයියෝ. අන්තිමේදී අපි කොහොම හරි එකතු වෙලා ඒ සෙල්ලම කළා. ඔයා දන්නවද කලු? ජිරිබිරිස් එයාගේ අන්තිම සුප් එක බිව්වේ මේ හැන්දෙන් තමයි. ඔය කඩුවේ කොපුව. ඕකටත් ලස්සන කතාවක් තියෙනවා. දවසක් ජිරිබිරිස් හිස් වැසුම. ඕකටත් ලස්සන කතාවක් තියෙනවා. දවසක් ජිරිබිරිස් කොස් කපන්න කියලා කඩුවේ කොපුවනේ ගත්තේ. ඒක කපලා ඉවර වෙනකොට ඒක වරක වෙලා. මොකක්ද උනේ? කෝ අශ්වයා? අන්නේ යාලා යනවා. අපොයි. පනින්න ඉක්මනට. බබියා. මේක නියමයි. සූකිරි යන්න. මේ පැන්න. හරි එහෙනම්. ඔන්න එහෙනම් මාත් පයින්නවා. ඒත් මේක වේගෙන් යනවනේ. මොනවද යා තාම කල්පනා කරන්නේ? චූටි කුකු මං එනවා.
හොඳ වෙලාවට ඔය ආවේ නූලෙන් බේරුණේ. අපි දැම් මෙතන පැකටත් වැඩිය හිටියනේ දෙවුණට ඒක තාමත් ආවෙන හැනේ මේකෙන් මට හුඟක් පරක් වෙනවා මටත් මේ හිතාගන්න බැරි මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ වෙද්දි එන්න ඕන. අයියෝ මගේ සල්ලි මොන තකතිරුවා තමුන් දැම් මේ කරපු වැඩේ හින්න මන් තමුන්ග රෝමට ඇවල රෝමෙ සර්කස් එකේ ඉන්න සිංහයින්ට කන්න දානවා ඔයාට පේනොට මේ වැඩවල තියෙන භයානකකම නේද කුටි කාලා එන ලස්සන අපේ වැඩේ හරි ගියා. පොළවේ හෙල්ලුනේ රෝමන් කාරයන්ගේ වැඩ හින්දා. දැන් මේ ප්‍රශ්නේ හරි. දැන් අපිට තියෙන්නේ ජිරිබිරිස්ගේ දේවල් තිබුණ තැන්වලින්ම තියන්න. බලන්නකො මේ පලිය වුණත් ලස්සනට තියෙන හැටි. ආයෙත් භූමිකම්පාවක් එනවා නේද? මේ දේවල් දකින්න ජිරිබිරි සිටියා නම්